ගෑනු ළමයි මට මැසේජ් එකක් දාන්න chat එකට ඔයාලා බස් එකේ ගිහින් තියෙනවා නම් බස් එකේ යද්දි ඔයාලට කවුරු හරි අංකල් බස් එකේ හරි කෝච්චි හරි යද්දි අංකල් කෙනෙක්ගෙන් හරි කවුරු හරි පිරිමියෙක්ගෙන් කරදරයක් වෙලා තියෙනවද? ඌනම් ඕක කියන නැත්තම් නෑ කියන. එහෙම මූණ පාලා තියෙනවද මොන හරි කරදරයකට? නෑ කියන්නේ හරියට තාම බස් එක ගිහින් නැති උ. ඔව් මේ සාත්ස බහුතරයක් දානවා ගෑල්ලම එහෙම වෙලා තියෙනවා කියලා. ඇත්තටම ඔව්. ඔයාලා බස් එකේ එහෙම හරියට ගිහින් තියෙනවා නම් පුතා. හරිද? ලංකාවේ සමාජය ඇතුලේ හැම පිරිමියම හොඳ නෑ. ඒ වගේ මේ අසමන් જાති මේ ජැක්සන්ලා ටිකක් ඉන්නවා. හරිද? උන් බස් වලට ගොඩ වෙලා කෝච්චි වලට ගොඩ වෙලා අසහනකාරයෝ එහෙම ඉන්නවා. දැන් හැබැයි බලන්න ගෑනු ළමයි ඔයාලා ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙද්දී ඔයාලට උදව් කරන්න කොච්චරනම් කට්ටිය මේ බස් එක ඇතුලේම ඉන්නවද කියලා. නිකවට කල්පනා කරන්න. එහෙම මොනවා හරි කරදරයක් වෙනවා වගේ තේරෙන ගමන් ළඟ ඉන්න අයියා දිහා පූස් බැල්මක් දාලා බලන්න විතරයි ඕනේ. අයියා ටක් ගාලා ඇයි නංගි මොකද්ද ප්‍රශ්නේ මූද? නංග පැත්තකට රම් කියලා බෙල්ලෙන් අල්ලගෙන තෝ මොකද්ද යකෝ නංගලට පාඩ දාන්න කියලා අරුගේ කනට දෙකක් ගහලා කොන්දොස්තර අයියට කතා කරලා අයියේ වරන්නකො කියලා